හරි ළමයි සියලු දෙනාට සුබ දවසක්. ඉතින් මේ විදියට අපි මාර්තු මාසේ පන්ති පටන් ගමු. ජනුක්ස් ඇකඩමි එකේ 34 වෙනි බැච් එක තමයි මේ පටන් ගන්නෙ. මාර්තු මාසෙට අදාළව පන්තිය අද තමයි පටන් ගන්නෙ. එතකොට පන්ති පටන් ගන්නකොටම මට ඔයාලට මේ පන්ති ටික යන විදිය සහ ඔබ මේකෙන් සාර්ථක වෙන්න ඕන නම් ඒ කියන්නේ ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් වලින් ඔබ සාර්ථක වෙන්න ඕන නම් කාගෙත් ටාගට් එක ඒකනේ. කාගෙත් අරමුණ මේ පාඨමාලාව ඉවර වෙද්දී මාකට් එකක් ඇනලයිස් කරලා ට්‍රේඩ් එකක් දාලා දවසට කීයක් හරි හොයාගන්න එක. එහෙම නේද? ඔයාලගේ ටාගට් එක ඒක නේද? උත්තරයක් දෙන්න ඒකනේ. ඒ අරමුණට යන්න මේ පාඨමාලාව භාවිතා කරන විදිය. ඒ කියන්නේ ඔයා වැඩ කරන විදිය සුද්ධ සිංහලෙන් කිව්වොත්. ඔයා ගේමක් ගහන්න නම් මේ පාඨමාලාව ලස්සනට කරගෙන යන විදිය ගැන තමයි මේ සෙෂන් එකේදී කතා කරන්නේ. මේක තමයි සෙෂන් නම්බර් 0. බිඳුව වෙනි සෙෂන් එක. එතකොට මේක අනිවාර්යෙන් වැදගත්. රෙකෝඩින් බැලුවත් අපි හිතමුකෝ දැන් ඉන්නව ක්ලාස් එකේ ලයිව් ක්ලාස් එන්නේ නැති ළමයි. රෙකෝඩින් බලන මහත්තුරු නෝන්ලාට කියන්නේ මේ සෙෂන් එක අනිවාර්යෙන් හොඳට බලන්න. නැතුව වැඩ කරන් යන්න බෑ. හරි. ඒ වගේම මේ සෙෂන් එකේදී කතා කරනවා ආයතනයේ තියෙනව නීති රීති ටිකක්. ඒ ටිකත් කතා කරලා අපි පන්තිය පටන් ගමු. සෙෂන් නම්බර් 1 පටන් ගමු ඊට පස්සේ. හරි. එතකොට මේ කෝස් එක ඔයා කරන්න ඇවිල්ලා තියෙන්නේ ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් ඉගෙනගෙන මාසෙකට අමතර ආදායමක් හොයන්න. ඒ කියන්නේ මේ පාඨමාලාවේදී උගන්වන්නේ Binance කියන platform එක තුල කොහොමද ට්‍රේඩින් කරන්නේ. කොහොමද මාකට් එකක් ඇනලයිස් කරලා අපි ට්‍රේඩ් එකක් දාන්නේ. ඔන්න ඕවනේ උගන්වන්නේ. එතකොට මුලින්ම අපි කතා කරමු මේ කෝස් එකේ කෝස් කන්ටෙන්ට් එක ගැන. එතකොට මේ කෝස් කන්ටෙන්ට් එක ළමයි ප්‍රධාන කොටස් 4යි. හොඳේ? ප්‍රධාන කොටස් 4යි. මොනවා හරි නෝට් කරගන්න තියෙනම් නෝට් කරගන්න. හොඳේ ඔයාලා. ඔයාලට පොතක් තියෙන්න ඕන. හොඳේ මම ඒව කියන්නම්. හරි මේ කෝස් එක ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. පළවෙනි කොටස තමයි මේ කෝස් එකේ ඔයාලට පළවෙනි දවස් 5 වගේ කාලයක් තුල මුලින්ම අපි කතා කරන්නේ බේසික් කොටස. ඒ කියන්නේ බිඳුව ලෙවල් එක මේ. තව බිඳු නෑ කොහේවත්. බේසික් කොටස තමයි පළවෙනි කොටස. දෙවෙනි කොටස තමයි මාකට් එකක් රීටේල් කන්සෙප්ට් විදියට ඇනලයිස් කරන විදිය. ඔයාලා දැකලා ඇති මාකට්. ඔහොම ඔන්න ඕව කියවන විදිය. තුන්වෙනි කොටස තමයි ඇඩ්වාන්ස් ඇනලයිසිස්. මේ දෙකම එකයි. ඇඩ්වාන්ස් කොටස තුන්වෙනි කොටස. හතරවෙනි කොටස තමයි ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස්. කොටස් 4යි. හරි ඔන්න ඔය කොටස් 4ම තමයි රුපියල් 6500ක් අරගෙන ඔයාලට උගන්වන්නේ මම. එතකොට මෙතන තියෙනව ළමයි A to Z. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් පටන් ගන්නෙ. A to Z full advanced course content එකක්. එතකොට මේ course content එකටම තමයි රුපියල් 6500ක් මම අරගෙන ඔයාලට දින 20ක් මාසයක් වගේ කාලයක් තුල දින 20ක live sessions තියෙනවා. දින 20ක වගේ කාලයක් අපි උගන්වන්නේ මාසයක්. ඒ කියන්නේ අද කවදද? අද මාර්තු 20නේ. මාර්තු 20 ඉඳන් මේ බැච් එකේ ටයිම් පීරියඩ් එක අප්‍රේල් 20 වෙනකම්. අප්‍රේල් 20 වෙනකම්. මාර්තු 20 ඉඳන්. ඔය කාලෙ තුන දවස් 20ක් අපිට පන්ති කරන්න තියෙනවා. හරිද? එතකොට ඔන්න ඔය කෝස් කන්ටෙන්ට් එක තමයි උගන්වන්නේ. මුලින්ම බේසික් කොටස අද පටන් ගන්නවා. ඒ කියන්නේ බේසික් කොටසේ මෙන්න මෙතන ඉඳන් මේක තමයි බිඳුව. මොනවද ක්‍රිප්ටෝකරන්සි කියන්නේ? එතන ඉඳන් මේ තියෙන්නේ බේසික් කොටස් ටික. මේ වගේ පැට්‍රිකල් සෙෂන් සජීවීව කරන්නේ හොඳේ. ඩිමෝ අපි හදලා සජීවීව ඕඩර්ස් දාලා මේ ඔක්කොම කවුන්ට්ස් හදන තැන ඉඳන් හැමදේම තියෙනවා. කිසි අඩුවක් නැහැ මේ බේසික් කොටස නැතුව කරන්න බෑ. මොකද බිඳුවෙන් එන ළමයි මෙතන ගොඩක් ඇති. කොහොම බලන්න බිඳුවෙන් එන ළමයි ටික. බිඳුව ලෙවල් එකෙන් මේ පන්තියට ආපු ළමයි ටික කොහොම බලන්න. බිඳුව මට්ටමේ. ඔය ඉන්නේ ගොඩක්. සෑහෙන්න ඉන්නවා. මං ගාවට එන්නෙත් ඒ වගේ ළමයි. එතකොට බිඳුවෙන් පටන් ගන්නෙ මං ඒකයි. අද අපි එතන ඉඳන් පටන් ගමු. හරි මේ තියෙන්නේ බේසික් ටික මේ ටිකට අපිට දවස් යාවි දවස් 6ක් හෝ 5ක්.
6ක් කියලා ගමු වැඩිපුර දවස් 6ක් විතර යාවි ඔය ටිකට. හොඳේ. ඊට පස්සේ මෙන්න තියෙනවා රීටේල් කන්සෙප්ට්. රීටේල් විදියට මාකට් එකක් ඇනලයිස් කරන විදිය. හරි මේ තියෙන්නේ එක මෙතඩ්. මීට වඩා තව මෙතඩ් තියෙනවා. මම මෙතනට මේ සාරාංශයක් විදියට දාලා තියෙන්නේ. හොඳේ. නැතුව මීට වඩා ගොඩාක් තියෙනවා. මෙතනටම යනම සෙෂන්ස් මෙතනටම යනවා අපිට දවස් 10ක් විතර. ඩේ 10ක් යනවා. 10ක් විතර යාවි. හරි. ඒ තරම් මේව දිගට යනවා. 10කට වඩා යන්නත් පුළුවන් සමහරක් විට අලුත් දේවල් එකතු කරොත්. මම සමහරක් බැච් වලට අලුත් දේවල් ඇඩ් කරනවා. එතකොට 10කට වඩා යන්න පුළුවන්. ඒකයි අපි මාසික කාලයක් ගන්න මේ පාඨමාලාවට. මෙතන තියෙන මේ පොඩ්ඩක් සමරයිස් කරලා විතරයි. හොඳේ මීට වඩා තා මෙතන තියෙන ගොඩක් කරන්න. ඔයාලා හිතයි අයියෝ දවස් 4න් මේ ටික ඉවරයි නෑ බුදුන් මේ ටිකට යාවි දවස් 10ක් විතර. ඊට පස්සේ ෆියුචර් ට්‍රේඩින්, ස්පොට් ට්‍රේඩින් ලයිව් කරන්න තියෙනවා. මනි මැනේජ්මන්ට් උගන්වන්න තියෙනවා. මයින්ඩ් සයිකොලොජි පැත්ත උගන්වන්න තියෙනවා ට්‍රේඩින් වල. එන වැඩ කොටසක් තියෙනවා මෙතනින් ඔයාලගේ කෝස් එකේ කොටස් දෙකක් ඉවරයි. මේ දෙවෙනි කොටස. ඔතනින් කොටස් දෙකක් ඉවරයි. හරි? ඔය මම මේ පෙන්නන්නේ පාඨමාලාව යන පිළිවෙල. හරි. ඊට පස්සේ ළමයි මෙන්න තියෙනවා තුන්වෙනි කොටස සහ ලොකුම කොටස. බැරෑරුම් ඒ කියන්නේ ඇඩ්වාන්ස් විදියට මාකට් එකක් ඇනලයිස් කරන විදිය SMC තව ඇඩ්වාන්ස් මාකට් ස්ට්‍රක්චර්ස් ෆිබොනාචි ඇඩ්වාන්ස් විදියට දාන විදිය ඊට පස්සේ මෙන්න හතරවෙනි කොටස ෆන්ඩමෙන්ටල් මම එතනටම දැම්මා. ඔන්න ඔය කොටස් හතරෙන් තමයි කෝස් එක සමන්විත වෙන්නේ. මේ ටික අපිට කරන්න මාසෙක කාලයක් යනවා. 1 month. හරි? මාසයක් යන්නේ නැහැ. දවස් 20ක් වගේ තමයි ක්ලාසස් කරන්න තියෙන්නේ. එච්චරවත් නැහැ. මම මාසයක් අරගෙන තියෙන්නේ හොඳට ආපහු පැහැදිලි කරන්න රිවිෂන් කරන්න පුළුවන් අපිට. හරි බැරි දෙයක් තිබ්බොත් ආයෙත් කතා කරන්න තමයි මේ මාසයක් මම දාලා තියෙන්නේ. නැතුව මාසයක් යන්නේ නෑ මේක ඔක්කොම කවර් කරන්න. හරි. එතකොට මේ පාඨමාලාවේ කෝස් කන්ටෙන්ට් එක ඕක. මෙතනින් පටන් ගන්නේ මෙන්න බිඳුව මෙතනින් යන්නේ පිළිවෙලට. හොඳට මතක තියාගන්න ඔන්න මුල්ම දවසේ පළවෙනියටම කියන ඇඩ්වයිස් එක. දම්වැලක පුරුක් වගේ මේ හැම සෙෂන් එකක්ම. දම්වැලක පුරුක් වගේ දම්වැලක් මෙන්න මේ වගේනේ හැදෙන්නේ. දම්වැලක එක පුරුකක් කරනොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ එක සෙෂන් එකක් මිස් වුණොත් මොකද වෙන්නේ? මට කියන්න. දම්වැලක පුරුක් වගේ මේක. දම්වැලක මේ දම්වැලක පුරුකක් කැඩෙනවා. මොකෝ වෙන්නේ දම්වැලට? දම්වැලක මැදින් පුරුකක් කැඩෙනවා නේ මේ උත්තර දෙන්න. ආවි ඉගෙන ගන්නනේ. දම්වැලක පුරුකක් මැදින් කැඩුනොත් ඒ දම්වැල මොකද වෙන්නේ? ඒක මොකද වෙන්නේ? දම්වැල කැඩෙනවනේ. වෙන් වෙනවා එතනින්. හොඳට මතක තියාගන්න මේ පාඩම් සෙට් එක සෙෂන්ස් නම්බර් 0 ඉඳන් පිළිවෙලට තියෙන්නේ. සෙෂන්ස් 30ක් විතර තියෙනවා. සෙෂන් නම්බර් 0 ඉඳන් සෙෂන්ස් 30 පිළිවෙලට. ඔයාලට ක්ලාස් එකක් මිස් වුණොත් මොකද කරන්නේ? රෙකෝඩින් එක බලලා තමයි ඊළඟ දවසේ පන්ති එන්න ඕන. හොඳේ? රෙකෝඩින් මම දෙන්නේ ඒකයි. අද ක්ලාස් එකේ රෙකෝඩින් එක හෙට උදේ වෙද්දි දෙනවා. හරි? පන්තියක් මිස් වුණා කියන්නකො මලගයක් හරි මගුල් ගයක් හරි ගමනක් හරි වැස්ස හරි කියලා. වැහැලා අකුණු ගැහුවොත් පන්ති එන්නත් එපා කොහොමද? එදාට. එතකොට රෙකෝඩින් එක දුන්නම ඒක බලලා තමයි ඊළඟ දවසේ එන්න ඕන. නැතුව ඉතින් අර දන්වැලේ මැද ටික නෑ වගේ තමයි. මේක සම්බන්ධයි. ඒකයි එක දිගට ක්ලාස් කරන්නෙත් මම. එක දිගටම නෙමෙයි මැදින් අතරින් පතරින් හදිස්සියෙන් ළමයි මට වැස්සක් ආවොත් මට වැස්සක් හරි පවර් කට් එකක් හරි මට අසනීපයක් හරි ආවා. හරි මට අසනීප දවසට මට පන්ති කරන්න බෑනේ. මං එදාට නිවාඩුවක් දෙනවා. මාසයක් කරන් තියන්නේ ඒකයි ඔයාලට. මේක මාසෙක කැම්ප් එකක් වගේ දෙයක් කියලා හිතා ගන්න. මාසයක් පුරාම මේ ක්ලාසස් ටික අපිට කරන්න තියෙනවා. මාසයක් කට්ටක් කන්න ඉතුරු වැඩ ටික ඔයාලට ලස්සනට කරන් යන්න පුළුවන්. හරිද? ඒක නිසා පන්තියක් මිස් වුණොත් රෙකෝඩින් එක බැලීම අනිවාර්යයි. අනිවාර්යෙන් ඒක බලලා කවර් කරගෙන තමයි ඊළඟ දවසේ එන්න ඕන. රෙකෝඩින් දෙන්නේ ඒකයි මම. හොඳේ නැතුවනේ මේ නිකන් මේ මගේ ඇඟේ අමාරුවට නෙමෙයි රෙකෝඩින් දෙන්නේ. රෙකෝඩින් එකක් දෙන්නේ පන්තියේ මොකටද? හදිස්සියෙන් ඕන කෙනෙක්ට මිස් වෙන්න පුළුවන් ක්ලාස් එකක්. ඒකයි රෙකෝඩින් එකක් දෙන්නේ. හරි. දැන් ළමයි මෙතන මම කිව්ව සෙෂන්ස් 30ක් තියෙනවා කියලා. මේ පාඨමාලාවේ.
සෙෂන්ස් 30න් සෙෂන් 6ක් විතර තියෙනවා වීඩියෝස් විදියට දෙන. වීඩියෝස් 6ක් විදියට තියෙනවා. මම මේ සෙෂන්ස් නම්බර්ස් ටික කියන්නම්. ඔයාලා ඕනනම් ලියා ගන්න. සෙෂන්ස් නම්බර් 3 මම S අකුර දාලා ලියන්නම්. සෙෂන්ස් නම්බර් 3 4 6 සෙෂන්ස් නම්බර් 6 ඊට පස්සේ 9 ඔයාලා ඕනනම් මේව නෝට් කරගන්න 9 ඊට පස්සේ 18 ඔන්න ඔය සෙෂන්ස් 5 ඔයාලා නෝට් එකක් දාගන්න සෙෂන්ස් නම්බර් 3 4 6 9 18 ඔය ටික වීඩියෝ මොකද මේ ඕවයි තියෙන accounts හදන දේවල් අර bits gap account එක trading view account එක ඔන්න ඔය පොඩි පොඩි දේවල් අපිට ඒවට කාලේ කන්න ගියොත් ඇනලයිසින් කරන්න ටයිම් නැති වෙනවා අපරාදේ ඒ ටයිම් එකේ අපිට ඇනලයිස් කරන්න පුළුවන් ඒක නිසා මෙන්න මේ ටික ලියා ගන්නකො සෙෂන්ස් නම්බර් 3 4 6 9 18 ඔන්න ඔය ටික වීඩියෝ විදියට දෙන්නේ මේ වීඩියෝස් මම ඒව දෙන්නම් YouTube වීඩියෝ විදියට අප්ලෝඩ් කරලා දෙන්නේ group එකට දානවා වීඩියෝස් විදියට තමයි මේ ටික දෙන්නේ ලියාගත්තද ලියා ගන්න හොඳේ නැත්නම් ඕව අමතක වෙයි අනිත් ටික ඔක්කොම හරි අනිත් සෙෂන්ස් 25ම කරන්නේ සජීවීව මේ විදියට ඒ වගේත් රෙකෝඩින් දෙනවා එහෙම එකක් නෑ ඒ වගේත් රෙකෝඩින් දෙනවා හරි මේ ටික වීඩියෝස් විදියට මේවා දෙන්න තියෙන්නේ ඒව හැමදාම හැම බැජ් එකකටම එහෙමයි මම මුලින්ම ওই ටික කියනවා ලියා ගන්න ලියාගත්තද ලියා ගන්නකො හරි ඒකත් හරි හරිනේ අනිත් ටික ඔක්කොම ලයිව් සෙෂන් විදියට සජීවීව පැට්‍රිකල් සෙෂන් කවදාවත් වීඩියෝ එකක් විදියට දෙන්නේ නැහැ ළමයි හොඳේ පැට්‍රිකල් සෙෂන් සජීවීව පමණයි මෙන්න මේ සෙෂන්ස් 3 4 6 9 18 ඕව ටියරි වීඩියෝ ටියරි සෙෂන්ස් ඕව ටික වීඩියෝ විදියට හැමදාම හැම බැජ් එකකටම දෙන්නේ හරි එතකොට ඒ ටික විතරයි නැත්නම් අනිත් ඔක්කොම මේ මාකට් ඇනලයිසින් කොටස් එව්වා ඔක්කොම සජීවීව ඒවයි වීඩියෝ විදියට දෙන්නේ නැහැ ක්ලාස් එකේ හරි ඔන්න ඔය ටික තමයි කෝස් කන්ටෙන්ට් එක ගැන තියෙන්නේ ඔයාලට දැනගන්න 6500ක් ගන්නව කෝස් fee එක අපි රුපියල් 1000 ගෙවපු ගොඩාක් අය ඇතිනේ ඉන්නවනේ මෙතනත් අහගෙන ඉන්නවා රුපියල් 1000ක් ගෙවලා ඔයාලට රෙජිස්ටර් වෙන්න මම අවස්ථාවක් දුන්න නේද එහෙම රෙජිස්ටර් වෙච්ච ළමයි ඉන්නව ගොඩක් රුපියල් 1000ක් පමණක් ගෙවලා තව ඉතුරු ගාන කීයද 5500ක් ඉතුරුයි බැලන්ස් එක මේක කවදද ගෙවන්න ඕන මේක මාර්තු 26 වගේ ගෙවුවම ඇති ඒ වගේ තමයි ගෙවන්න වෙන්නේ මාර්තු 26 වගේ ගෙවන්න ඒ ඇති ඒ කියන්නේ පන්තියේ බේසික් කොටස් ටික ඉවර වුණාම බේසික් කොටස් වල සෙෂන්ස් 10ක් සෙෂන්ස් සෙෂන්ස් 10ක් ඉවර වුණාම ගෙවුවම ඇති ළමයි 10 වෙනි සෙෂන් එක වගේ කරද්දි ගෙවලා දාන ඉතුරු ටික පැහැදිලිද half payment කරපු අයට ඉතුරු 5500යි තව තියෙන්නේ 1000ක් ගෙවපු ළමයි ගොඩාක් ඉන්නවා එතකොට 10 වෙනි සෙෂන් එක වගේ කරද්දි ඒක ගෙවලා දාන්න මාර්තු 26 වගේ වේවි 26 25 වගේ වෙද්දි සල්ලි හදාගෙන එදාටම ගෙව්වත් කමක් නැහැ ඊට කලින් හෙට ගෙව්වත් කමක් නැහැ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ හරි ඔය ටික තමයි කියන්න තියෙන්නේ ඊට පස්සේ ළමයි ආයතනයක් වුණාම නීති රීති ටිකක් තියෙනවා ක්ලාස් එකක් වුණාම නීති ටිකක් තියෙන්න ඕන ඔයාලගේ විනය හදන්න සහ ඔයාලා මේකේ වැඩ කරවල ඔයාලව ගොඩ දාන්නම් විනයක් තියෙන්න ඕන ඔයාලට නීති ටිකක් දාන්න සිද්ධ වෙනවා මට එතකොට මම නීති රීති ටික දැන් කියන්නම් මේවට කවුරු හරි අකමැති නම් ඔයා සල්ලි ගෙවලා නම් පන්තියට මේ නීති වලට අකමැති නම් ඔයා සල්ලි ගෙවලා නම් පන්තියට මාර්තු 23 වෙනිද වෙනකන් කල් තියනවා දීපු සල්ලි ටික රිෆන්ඩ් කරගන්න. ඉන්පස්සේ නෑ දීපු සල්ලි ටික ඉල්ලගෙන පන්තියෙන් යන්න කල් තියනවා මාර්තු 23 වෙනිද වෙනකන්. මේ නීති රීති වලට ඉන්න බැරි නම් පන්තියේ
මේ නීති රීති වලට වැඩ කරන්න බැරි නම් මං ඉස්සරහට කියනවා නීති ටික. ඒවට වැඩ කරන්න බැරි නම් ඉන්න බැරි නම් මාර්තු 23 වෙනකන් කල් තියෙනවා. 23 හවස වෙනකන් කල් තියෙනවා. දුන්නේ රුපියල් 1000ද ඒ රුපියල් 1000 ඉල්ලගෙන යන්න. 6500 දුන්න නම් පුල් පේමන්ට් එක ඒ සල්ලි ඉල්ලගෙන යන්න පුළුවන්. මාර්තු 23 වෙනකන් ඕන කෙනෙක්ට කල් තියෙනවා සල්ලි රිෆන්ඩ් කරන් කරුණා කරලා යන්න පුළුවන්. හරි? හරි. මොනවද නීති රීති? හොඳට අහන් ඉන්න අමතක නම් ලියා ගන්න. අමතක වෙනවනම්. හොඳට අහගන්න පළවෙනි නීතිය. මම හෝම්වර්ක් එකක් දුන්නොත් එය අනිවාර්යෙන් කළ යුතුයි. මොන වැඩ තිබ්බත්. හොඳේ? මම මොනවා හරි වැඩක් දුන්නොත් මම දෙන්නේ නැහැ පැය දෙක තුනක් කරන්න වැඩක්. උපරිම විනාඩි 15ක වගේ හෝම්වර්ක් එකක් දෙයි කරන් එන්න ළමයි හෙට එද්දි කියලා. ඇනලයිසින් කරනකොට තමයි හෝම්වර්ක් වැඩි. මම උපරිම දෙයි විනාඩි 15ක වැඩක්. එතකොට දවසේ පැය 24ක් තියෙනවා. පැය 24න් විනාඩි 15ක් මේකට වෙන් කරන්න බැරි එකා පන්තියෙන් එපා. එන්න මෙපා. එහෙම කියන්න එපයි. හෝම්වර්ක් එකක් දුන්නම අනිවාර්යෙන් කරලා ඒක ගෲප් එකට දාන්න ඕන. මෙන්න පළවෙනි නීතිය. අමතක නම් මේක ලියා ගන්න. හරි? ඔන්න පළවෙනි නීතිය. නැතුව බෑ ළමයි කරන්න. හරි? වැඩ නොකරන සෙට් එකක් දැන් එන්නේ පන්ති වලට. අලුතක ඉඳන් 30 වෙනි බැච් එකේ ඉඳන් එක දිගට එහෙමයි. වැඩ කරන්නේ බලෙන් වැඩ කරවන්න ඕන නිකම් මේ මගේ ඇඟේ අමාරුවට වගේ. ඒකයි මේ නීතිය මුලින්ම මං කිව්වේ. අනිවාර්යයි මේක. දෙවෙනි නීතිය. හරි? දෙවෙනි නීතිය තමයි ක්ලාස් එකේ Zoom link එක පිටට ෂෙයා කිරීම සපුරා තහනම් පළවෙනි දවස් 3න් පස්සේ. පළවෙනි දවස් 3 4 අවුලක් නැහැ. ඒ කියන්නේ අර ප්‍රී ළමයිතුත් ඉන්නවනේ. ඒ ප්‍රී ඕන කෙනෙක්ට එන්න පුළුවන් දවස් ටිකක් තියෙනවනේ. පළවෙනි දවස් 3 අවුලක් නැහැ. ඕන කෙනෙක්ට ඔයාලා උනත් link එක දෙන්න. පළවෙනි දවස් 3න් පස්සේ පිටට Zoom link එක ෂෙයා කරොත් මට අහුවෙන සිස්ටම් එකක් මං හදනවා. මං ඒක හැදුවේ නෑ තාම. ඔයාලට මං ඒක කියලා දෙන්නම්. කොහොමද පන්ති වලට එන්නේ කියලා. පළවෙනි දවස් 3න් පස්සේ Zoom link එක ෂෙයා කරොත් පිට ළමයෙක්ට යාළුවෙක්ට ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ෂෙයා කරලා උඹත් වරෙන් පන්තියා. ඒ සෙල්ලම් කරන්න හැදුවොත් ඔයාටත් වෙන්නේ ක්ලාස් එකෙන් එළියට යන්න. මේවා රෙකෝඩ් වෙනවා. ඔයා නඩු දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මම රෙකෝඩ් කරන්නේ ආයතනයේ නීති රීති විදියට. Zoom link එක පිටට ෂෙයා කරොත් අහු වෙනවා. එහෙම වුණොත් ක්ලාස් එකෙන් එළියට දානවා. කරන්න දෙයක් නැහැ. ආයෙත් අනේ මට සමා වෙන්න එව්ව නැහැ. එක chance එකයි දෙන්නේ. හරි? ඒ කියන්නේ ආපහු chance දෙන්නේ නැහැ. no chance. අයින් කරලා දානවා ක්ලාස් එකෙන්. ආයෙත් එන්න බෑ ක්ලාස් වලට. ඒ වගේම පළවෙනි දවස් 3න් පස්සේ රෙකෝඩින් ෂෙයා කරොත් ක්ලාස් එකේ රෙකෝඩින් ෂෙයා කරත් ඒ සිතේමයි වෙන්නේ. ක්ලාස් එකෙන් එළියට යන්න බලාගෙන ඉන්න. Tamanගේ ක්ලාස් ඇඩ්මිෂන් එක නැති වෙනවා. හරි? හොඳට මතක තියාගන්න මේවා. හරිද? සෙල්ලම් කරොත් ඉතින් අහුවෙන විදියට තමයි මම හදලා තියෙන්නේ. මම කම්පියුටර් සයන්ස් ස්පෙෂල් ඩිග්‍රී එකක් කරපු කෙනෙක්. නිකන් අර මේ O level වත් පාස් නැති, A level වත් පාස් නැතුව එක තැන්වල ඇකඩමි වල කෝස් කරන එකෙක් නෙමෙයි. හොඳේ? හරිද? මේක මං විතරයිනේ. වෙන මේකේ ස්ටාෆ් එකක් නැහැ මේ ක්ලාස් වල. ටීම් එකක් මහ ලොකුවට උගන්වන ලෙක්චර්ස්ලා නැහැ. මං තමයි සේරම සෙෂන්ස් 30ම කරන්නේ. මෙච්චර කල් ළමයි 3000ක් ඉගෙනගෙන තියෙන තැනක් මේක. ඔයාලා විතරක් නෙමෙයි. ඔයාලා එක බැච් 34 වෙනි බැච් එක 33ක් බැච් තියෙනවා උඩින්. එතකොට මේ ළමයි කන්ට්‍රෝල් කරගෙන ලස්සනට ගේමක් ගස්සලා හරියට උගන්වලා තියෙන්නේ මම තනියෙන්. එතකොට මම අර කොණ්ඩේ බැඳපු ෂීනෙක් ගන්න දාන්න එපා. මේව කරොත් නම් පුතේ එළියට යන්න වෙයි. එහෙම දාලක් තිනවා මම බයත් නැහැ. ඔන්න නීති 2 සහ 3. ඊට පස්සේ 4 වෙනි නීතිය. ඔයාලට මේක නීතියක් නෙමෙයි මේක කළ යුතු දෙයක්. පොඩි නෝට්බුක් එකක් පිටු 120ක විතර තියාගන්නකෝ. පිටු 120ක විතර නෝට්බුක් එකක් තියාගන්න. මේ පන්තියට 120ට අඩු වුණත් කමක් නැහැ. තාපොතක් ගමු ඉවර වුණාම 80කව. ඒක ප්‍රශ්නයක් නැහැ පිටු ගන්න. මම මේ පිටු ගන්න නිකන්ද මේ මට පිස්සු. පොඩි නෝට්බුක් එකක් තියාගන්න. ඒ මොකද මම නෝට් දෙනවද? ළමයි මෙන්න මාතෘකාව ලියා ගන්න මෙන්න ඡේදේ. මං එහෙම දෙනවද? මං එහෙම දෙන්නේ නැහැ.
මම උගන්නමින් යනකොට අවශ්‍ය දේවල් තියෙනවනේ ඒව නෝට් කරගන්න. මේක අර ඉස්කෝලේ වගේ පන්තියේ වගේ කරන්න ලෙක්චර් එක වගේ. මම දැන් රිවිෂන් දැන් ඔයාලා දන්නවා A level class වල සර්ලා නෝට් දෙන්නේ නැහැ. අපි අවශ්‍ය දේවල් නෝට් කරගන්නවා අපිට ඕන දේවල් අමතක වෙන දේවල්. මේක කළ යුතු දෙයක් මේක නීතියක් නෙමෙයි. හරි නීතියක් තමයි මේක. නෝට්බුක් එකක් තියෙන්න ඕන මට හිතුණු ගමන් මං බලනවා එක එක ළමයේගේ. හරි මට එවන්න ඕන ෆොටෝස්. මං හිතුණු ගමන් නම කියනවා පන්තියේදී. එයා මට පන්තිය වෙලාවෙම ෆොටෝස් එවන්න ඕන ෆෝන් එකෙන් ගහලා නෝට් එකේ. හරි මම බලනවා නෝට්බුක් එකක් තිබිය යුතුයි ඒකේ Tamanට අවශ්‍ය දේවල් මේක ට්‍රේඩින් බුක් එකක් විදියට තියාගන්න. හරි ඊට පස්සේ මෙන්න හොඳම නීතිය. මම දැන් ළමයි කොටසක් උගන්වමින් යනවා. මේවා පොඩ්ඩක් අහගන්නකො නීති අපිට වෙලා තියෙන ඕන තරම් මාසයක් තියෙන ක්ලාස් කරා. අම්මේ මට මහන්සි පොඩ්ඩක් ඉන්න. හරි මේ සෝරි. හරිද මෙන්න හොඳම නීතිය. දැන් ළමයි මම පාඩමක් උගන්වමින් යනවා. උගන්වමින් යනවා. උගන්වමින් යනකොට ඔබට ප්‍රශ්න එන්න පුළුවන්ද? ඔයාට ප්‍රශ්න එන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? උත්තරයයි එක්කෝ yes ඔක්කො නෝ නැත්නම් ඔව් නෑ. මම උගන්වමින් යනකොට ඔයාට ප්‍රශ්නයක් එන්න බැරිද? එන්න පුළුවන්. මොකද මේවා බුද්ධාගම නෙමෙයි. කියවල තේරුම් ගන්න. මේවා සිංහල නෙමෙයි කියවල තේරුම් ගන්න. ඒ වගේ දේවල් නෙමෙයි. බුද්ධාගමවත් සිංහලවත් අපි A level වල O level වල ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එකක් නම් කියවා තේරුම් ගත හැකි. පොතක් එහෙම තියෙනවා. එහෙම සබ්ජෙක්ට් එකක් නෙමෙයිනේ. එතකොට උගන්නගෙන යද්දි ප්‍රශ්න එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කවුද කියන්නේ බෑ කියලා? පුළුවන්. ප්‍රශ්නයක් ආවම උගන්නමින් යද්දි ප්‍රශ්නයක් ආවම ඒක හිතේ තියාගන්න. ප්‍රශ්නේ හිතේ තියාගන්න. මම උගන්නමින් යනවා මොකක් හරි කොටසක්. අපි හිතමු මෙන්න මේ කොටස කියලාද ක්‍රිප්ටෝ කරන අද නම් ප්‍රශ්නේ නැහැ. ඒව නම් පොඩි දේවල්. ක්‍රිප්ටෝ ගැන උගන්වනවා කියලා හිතනකො මේ ප්‍රසන්ටේෂන් එකේ මේ ස්ලයිඩ් එක උගන්නමින් යද්දි ඔයාලට ප්‍රශ්නයක් එනවා හිතට. ඒක හිතේ තියාගන්නකො. හිතේ තියාගන්න පොඩ්ඩක්. චුට්ට වෙලාවකට හිතේ තියාගන්න. හිතේ තියාගෙන දැන් මම මේ කොටස ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ මේ කොටස එන්ඩ් වුණාට පස්සේ අහනවා ළමයි මේ උගන්නපු දේ තේරුණාද? තේරුණා නම් අනිත් එකාගේ රෙද්ද හොයන්න එපා. හොඳේ ඔන්න මං සිංහලෙන්ම කියනවා. Tamanට තේරුණා නම් chat එකේ ඔව් හරි ඕ අකුර හරි yes අකුර හරි yes හරි දාන්න. ඔව් හරි yes හරි දාන්න Tamanට අවංකව තේරුණා නම්. අනිත් එක්කෙනා දානකම් මං ඉන්නවා ඒව නෑ. මට ඔයාගේ chat එක මට විතරයි පේන්නේ. ඒක ලේසි ඔයාලට. එතකොට ඔයාට තේරුණා නම් අවංකව ඔව් තේරුණා ඉච්චරයි. නැත්නම් නෑ. තේරුන්නේ නැත්නම් සර් ඒක තේරුණෝ. සර් අනම්මනම් කියන්නේ නෝ. ඔයාට ප්‍රශ්නයක් තියෙනම් ඒ කොටසෙන් ඒක ඒ වෙලාවේ අහන්න. අනිත් කොටසට යනකම් ඉන්න එපා ගල් බිල්ලෝ වගේ හිතේ තියාගෙන. මට හිත කියවන්න බෑනේ. මට ඔයාලගේ මූණු පේන්නේත් නෑ. එතකොට මට මූණ බලලා මූට ප්‍රශ්නයක් තියෙනවා වගේ කියන්න පුළුවන් ළඟ ඉන්නවනම්. එතකොට හිත කියවන්න බෑ. ඔයාට මේ කොටසෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ කොටස ඉවර වුණු ගමන් ඒක ඕකේ කරගන්න. ඒ ගැටලුව. තව ඕක තුවාලේ වගේ තියාගෙන ඉන්න එපා. සමහර ළමයි ඉන්නවා අද සෙෂන් එකෙන් අද නම් මේ තාම මේ බේසික් දේවල්නේ අද කරන්නේ. ඇනලයිසින් කරනකොට සෙෂන් එකකින් ප්‍රශ්නයක් තියෙනවා. මූ ඒක අහන්නේ දවස් 2-3කින්. මට ට්‍රැක් පයින්නවා එතකොට. එහෙම එපා. Tamanට මොකක් හරි කොටසක කේස් එකක් තියෙනවා නම් ඒක ඒ වෙලාවේ විසඳ ගන්න.
මම එක ළමයෙක් ප්‍රශ්නයක් ඇහුවත් ඒ අදාළ කොටසෙන් හැබැයි හොඳේ අදාළ කොටසෙන් එක ළමයෙක් ප්‍රශ්නයක් ඇහුවත් ඒක ඕකේ කරලා තමයි ඊළඟ කොටසට යන්නේ. එතකොට මං එහෙම කරද්දි ඔයා ප්‍රශ්න හිතේ තියන් ඉන්නව නම් වැඩක් නෑනේ. මං කිව්ව මේක ධම්මැලක් වගේ පාඩම් ටිකක් එකිනෙක සම්බන්ධයි. මේ ධම්මැල. හරි එකිනෙක සම්බන්ධ දෙයක්. මෙහෙම. ඔහොම. එතකොට එක තැනක් මිස් වුණොත් කෙලවෙනවා කියලා තේරෙනවනේ. ප්‍රශ්නයක් ආවොත් ඒ මොහොතේම විසඳ ගන්න. කාරුණික වෙන්න, නිහතමානී වෙන්න. එක ළමේ මට වෙලා තියෙනවා මාසයක්. දවස් කීයක්ද මාසෙට 30ක් තියෙනවනේ. දවස් 30ක් මට තියෙනවා මේ සෙෂන් 30 ඉවර කරන්න. සෙෂන් මේ දවස් 20යි කරන්නේ එච්චරක් නෑ. දවසට සෙෂන් දෙකක් වගේ කරනවනේ අපි. හරි? අද දෙකක් කරනවා. ඒ වගේ එතකොට අද සෙෂන් දෙකක් ඉවරයි. එතකොට සෙෂන් 30 කරන්න අපිට දවස් 15ක් තමයි ඔක්කොම යන්නේ. අර ප්‍රශ්නත් කතා කරගෙන යද්දි 20ක් 25ක් විතර යයි දවස්. වැඩියෙනුත් කාලේ දාලා තියෙන්නේ ඒකයි මම. ප්‍රශ්නයක් ඇහුවොත් හරි ප්‍රශ්නයක් තියෙනව නම් ඒක අහලා දැනගන්න ඒ කොටසින් ඒ වෙලාවෙම. දැන් මේ කියපු නීතිය තේරුණාද? ඔන්න ඔය වගේ මං අහනවා. කොටසක් ඉවර වුණාම. දැන් මේ කියපු එක තේරුණාද? අන්න ඔය වගේ chat එකේ උත්තරේ තියෙන්න ඕන. හොඳේ හැමෝගෙම. එහෙම දැන් මේවට අකමැති නම් පන්තියේ ඉන්නත් එපා. ඔය වගේ උත්තරේ තියෙන්න ඕන chat එකේ. ඔය දාන්නේ ඔව්. ඒවා අන්තිම වෙනකම්ම තියෙන්න ඕන ක්ලාස් එකේ. හරි? මාසෙ පුරාම. හරි? ඒ වගේම මම මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවොත් දන්න විදියට උත්තරේ දෙන්න. අවුලක් නැහැ. chat එකේ උත්තරේ දෙන්න ඕන. ගොළුව වගේ ඉන්න එපා. එහෙම හිටියොත් මට ආයිත් හොඳ ඒවා මතක් වෙනවා. හරි? මම සැරයි. හොඳයි වගේම අනිත් පැත්තත් මගේ තියෙනවා. ගොළුව වගේ ඉන්න බෑ මේ ක්ලාස් එකේ. දෙයක් ඇහුවොත් chat එකේ උත්තරේ දෙන්න. හැබැයි උත්තර හම්බුන්නේ නැතොත් මයික් ඔන් කරලා උත්තර ගන්නවා. එතකොට ඉතින් අහඹු ලෙස තෝරන කාට හරි තමයි chance එක හම්බ වෙන්නේ. එතකොට ඉතින් ලැජ්ජාව උත්තරේ බැරි වුණා. ඒක නිසා chat එකේ Tamanට පුළුවන් විදියට ඕන උත්තරයක් දාන්න. ඔයාලව ඔය විදියට chat එකේ ඇක්ටිව් කරන්න ප්‍රධාන හේතුවක් තමයි කම්මැලිකම නිදිමත යනවා. නැත්නම් බෝරින් ළමයි මේක මේ වගේ Zoom classes. හැබැයි මගේ classes බෝරින් නැත්තේ ඒකයි. මගේ classes මාර ඇක්ටිව්. ඔය වගේ chat එකේ වැඩ කරද්දි මේ මාසේ කැපවීමක් කරන්න. හරි? ඒක නිසා ඒ විදියට වැඩේ කරන්න. මේ නීතිය තේරුණාද? තේරුණානේ හැමෝටම? හරි. ඒක හරිනේ? හරි. ඕකේ. හරි මේ විදියට වැඩ කරන්න ඕන. හොඳේ නැතුව මේ දැන් තේරුණා කියලා පස්සේ බලමුකෝ. හරි ඒක ඒ වෙලාවට බලා ගන්නම්ම. හරි ඊට පස්සේ රෙජිස්ටර් වෙච්ච ඔයාලව බැච් 34 නේද ඔයාලා? ඕනේ 34 මාර්තු නේද? 34 මාර්තු රෙජිස්ටර් වෙච්ච ළමයි ගෲප් එකක් වෙනම තියෙනවා. දැන් ඒකේ ප්‍රී ළමයි ටිකකුත් ඉන්නවා මුල් දවස් 3. ප්‍රී නිසා. එතකොට ඒ ළමයිතුත් ඉන්නවා. ඒ ළමයිටත් මේවා දාලායි මේ නීති. එයාලා සල්ලි ගෙවලා ඇඩ් වුණාම හරි. එතකොට මේ ගෲප් එකේ ඉන්නවා කවුද? ගැහැණු ළමයි ඉන්නවා. ගැහැණු ළමයි යර්ස් කියලා මැසේජ් එකක් දාන බලන්න chat එකේ. නිකන් කොච්චර ඉන්නවද බලන්න මට විතරයි පේන්නේ. හරි. හරිනේ? හරි. මේක ඔය ඉන්න කෙල්ලෝ ටික. යස් සෑහෙන්න ඉන්නවනේ. ගැහැණු ළමයි. හරි. අනිත් ඔක්කොම කොල්ලෝනේ. හරි. මේ ගෲප් එකේ මෙන්න මේ නම උඩ ගෲප් එකේ නම උඩ ටච් කරාම ඔයාලට ගෲප් එකේ ඉන්න ළමයිගෙන් ෆෝන් නම්බර්ස් ටික පේනවද? පිරිමි ළමයි.
පේනවද? ගෲප් එකේ නම උඩ ටච් කරාම ගෲප් එකේ ඉන්ෆර්මේෂන් යටතේ ඔයාලට පේනවද මේ ගෲප් එකේ ඉන්න ළමයිගේ ෆෝන් නම්බර්ස් පේනවද? ආයතර කෙල්ලොන්ගේ ෆෝන් නම්බර්ස් ටිකක් පේනවනේ. මේ බොයිස්ලගෙන් අහන්නේ මම. ගැහැණු ළමයිගෙන් මේ පිරිමි ළමයිගෙන් අහන්නේ. ගැහැණු ළමයිගේ ෆෝන් නම්බර්ස් ටිකක් පේනව නේද? පේනවද නැද්ද? පේනවා. කෙල්ලොන්ගේ කොල්ලොන්ගේ හැමෝගෙම ෆෝන් නම්බර්ස් පේනවා. ගෲප් එකේ ඉන්ෆර්මේෂන් චෙක් කරෝ. නේද? පේනවද නැද්ද? පේනවනේ. පේනවා. අඩු පේනවා. එතකොට බොයිස්ලට ඒ නම්බර්ස් ගන්න බැරිද? ඒ නම්බර්ස් ගන්න පුළුවන් නේ. කෙල්ලෙක්ගේ නම්බර් එකක් ගන්න සිම්පල්. පුළුවන්. ඉන්ෆර්මේෂන් වලට ගිහිල්ලා කෙල්ලෙක්ගේ නම්බර්ස් එකක් ගන්න පුළුවන්. අරගෙන මෙහෙම අහන්න පුළුවන්. ඉන්බොක්ස් ගිහිල්ලා මෙහෙම අහන්න පුළුවන්. කොහොමද? හෙලෝ. ඔයා ට්‍රේඩින් කරනවද? ඔයා කොහේද? ඔයා බැඳලද? හස්බන්ඩ් හිටියට කමක් නැහැ. අපි මීට් වෙලා ට්‍රේඩින් කරමුකෝ. මම එන්නම් මට පොඩි දේවල් ටිකක් අහගන්න තියෙනවා. ඔයා කොහේද? ඔයා ක්ලාස් යන ළමෙක් නම්. ඒ කියන්නේ තාම බැඳලා නැත්නම් ඔයා A level කරනවද? O level කරනවද? මෙහෙම අහන්න පුළුවන් නම්බර් එක අරගෙන ඉන්බොක්ස් ගිහිල්ලා අහන්න පුළුවන් මේ බොයිස්ලට. බැරිද? පුළුවන්. ගෲප් එකේ ඉන්ෆර්මේෂන් වලට ගිහිල්ලා කෙල්ලෙක්ගේ නම්බර් එකක් අරගෙන මෙහෙම ඔයා කෑවද මීට් වෙලා ට්‍රේඩින් කරමු මං එන්නම් හස්බන්ඩ්ට කියන්න එපා අපි මැසේජ් කරමු. ඔහොම ඉන්නවා. මේ දාපු මැසේජ් මේ කියන්නේ මගේ මේ මං අවුරුදු දැන් 2ක් ක්ලාස් කරනවා. හොඳේ. 2ක් කරනවා ළමයි කීයද 3000ක් විතරනේ. ඊට ආසන්නයි දැන්. මේ වගේ ප්‍රමාණයකට තනියෙන් ක්ලාස් කරන්නේ නෙමෙයි. හරි. මේවා පාඨමාලා ඇකඩමි රෙද්දවල නෙමෙයි. ෆිසිකල් ඇකඩමි එව්ව නෑනේ මගේ. මේ ගෙදරට වෙලා මං දන්න දේ උගන්වනවා. ඒකනේ වෙන්නේ. පොඩි ගාණක් අරගෙන. එතකොට මේ අවුරුදු දෙකේ ඔය වගේ අත්දැකීම් වෙලා තියෙනවා. මේකෙන් නම්බර්ස් අරගෙන ඔය වගේ මැසේජස් මේ ගර්ල්ස් වලට දාන්න පුළුවන්. එහෙනම් අහගන්නකෝ හොඳම දේ ගැහණු ළමයි ටික. ගැහැණු ළමයි ටික අහගන්නකෝ. ඊට පස්සේ ඔයාට කවුරු හරි බෝයි කෙනෙක් ඔය විදිහේ මැසේජස් ටිකක් දැම්මොත් කෑවද good morning hello එහෙමයි එන්නේ. හරි. අර එන්නේ කෙහෙල් පැලේ කන්න අර ඒ විදිහටනේ. හරි. එතකොට Tamanට තේරෙනවා ඒ ලයින් එකනේ. එතකොට පෞල් ප්‍රශ්න පවා ඇති වෙන්න පුළුවන්. බැඳපු කෙනෙක් නම් බොරු නෙමෙයි වෙලා තියෙනවා. මාර ප්‍රශ්නයක් වෙලා විසඳුවේ බොහොම අමාරුයි. මීට අවුරුද්දකට වගේ කලින් බුදු අම්මේ පවුලක් නැති වෙන්න ගියා ඒ ජෝඩුවගේ. හෙන්න ගේමක් ගහලා බේරුවේ. හරි. කුණු කේස් එකක් මං කුණු කොටවල් ගහ ගන්න කැමතිත් නැහැ. මට වැඩකුත් නැහනේ. හරි. එතකොට මේ වගේ මැසේජ් ආවොත් මේ ගර්ල්ට ඒ බෝයි නපුංසකයෙක් විදියට වද දෙනවා නම් හොඳේ. එහෙම කියන්න එපා. මට අර ඊට වඩා බැරෑරුම් වචන කියන්න බෑ මේක. හරි. මේ ගර්ල්ට මේ ගෲප් එකේ ඉන්න මොකෙක් හරි ඔය වගේ වද දෙනවා නම් ඒ ගර්ල් මුලින්ම කරන්න ඕන මේ මැසේජ් කරන එකාගේ ඉන්ෆර්මේෂන් වලට ගිහිල්ලා බලන්න ඌ මේ ගෲප් එකේ ඉන්නවද? ඒ කියන්නේ මගේ ළමයෙක්ද? 34 වෙනි බැච් එකේ මේ බෝයි ඉන්නවද චෙක් කරන්න. මේ වගේ වද දෙනව නම් මොකෙක් හරි. මේ ගෑන් ළමයි ටිකට කියන්නේ අහන් ඉන්න. මේ වගේ මොකෙක් හරි වද දෙනව නම් ඌ බැච් 34 ඉන්නවද චෙක් කරන්න පුළුවන්. උගේ නම්බර් එක උඩ ක්ලික් කරාම පෙන්නම ඌ ඊට ගෲප් ටික. බැච් 34 ඉන්නව නම් මේ මැසේජස් වල ස්ක්‍රීන්ෂොට් ටිකයි අදාළ කෙනාගේ නම්බර් එකයි ටයිප් කරලා මට එවන්න. එච්චරයි. වෙන කිසිම දෙයක් ඒ ගර්ල් කරන්න ඕනේ නැහැ. මේ වපු මැසේජ් වල ස්ක්‍රීන්ෂොට් ටිකයි අදාළ බෝයිගේ නම්බර් එකයි එවන්න. දැන් මෙහෙමයි පිටකොල්ල වද දුන්නට මට කියන්න එපා. ඒව මට අදාළ නැහැ. මේ කොල්ල මේ ගෲප් එකේ ඉන්න ඕන. ඒ කොල්ල ඒ ගෲප් එකේ හිටියොත් මං ඒක බලා ගන්නම් මට එවන්න ස්ක්‍රීන්ෂොට් ටිකත් එක්ක. ඔයා බ්ලොක් කරලා දාන්න. ඔයා බ්ලොක් කරලා මට ස්ක්‍රීන්ෂොට් එක එවන්නකෝ. මං ඊට පස්සේ මේ බෝයිට කරන දේ හිතා ගන්නවත් බැරි වෙයි. ලොකු දෙයක් කරනවා. ඒකට කොල්ලෝ ටික පොඩ්ඩක් Tamanගේ පිරිමිකම සහ මහත්මා ගතිය තියාගෙන ඉන්න ගෲප් එකේ.
හරි ගර්ල් කෙනෙක්ට වද දුන්නොත් ඔය දේ වෙයි වෙන දේ කියන්නේ නැහැ මම. ලොකු දෙයක් වෙයි. හරි ගැහැණු ළමයිට තේරුණාද? කරන්න ඕන දේ. ඉක්මනට පන්ති පටන් ගන්න ඕන. ගැහැණු ළමයිට තේරුණාද? පිල්ලෝ ටිකට තේරුණාද? තේරුණානේ? හරි. තේරුණානේ? ඒ දේ කරන්න. මේකේ අනිත් පැත්ත වුණොත් නම් කොල්ලෝ කියන්නේ නැහැ මට. වෙයිද අනිත් පැත්ත මේකේ? මේකේ අනිත් පැත්ත වෙයිද? මේකේ අනිත් පැත්ත වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ගර්ල් කෙනෙක් කොල්ලෙක්ට මැසේජ් කරනවා. ඕ මෙහෙම කෑවද? ගුඩ් මෝනින්. ඒ කොල්ල මට ජීවිතේට කියන්නේ කියාවිද? මේකේ අනිත් පැත්ත වුණත් ඒ බෝයිට අයිතියක් තියෙනවා ස්ක්‍රීන්ෂොට් ටික ගහලා මෙන්න සර් මේ කෙල්ල මට වත් දෙනවා කියලා කියන මං ඒකත් ඒ විදිහටම කරන්නම් දෙපැත්තම සාධාරණයි මේකේ අනිත් පැත්ත වෙයිද ළමයි අහහ කියන්න බලන්න ඕ පිරිමි අය මේකේ අනිත් පැත්ත වෙයිද වෙයිද ඕ අප්පා නෑනේ මන් දෙයක් ඇහුවම ඉතින් chat එකේ උත්තර දාන්න මට බය වෙලා ඉන්න ඕනේ හරි උනත් කියන්නේ මේක කියන්නේ ජීවිතේට මම දන්නේ නැතේ එහෙම වුණත් කියන්න හරි. ඒ වගේම ළමයි මේ බැච් 34 ගෲප් එක. ඔයාලගේ ඕපදූප කතා කරන තැනක්වත් බැච් 34 ගෲප් එක ඔයාලගේ දේශපාලන අදහස් කියන තැනක් නෙමෙයි. හොඳේ. හොඳට මේ මතක තියාගන්න. දේශපාලන අදහස් කියන තැනක්. ඔයාගේ බිස්නස් ප්‍රමෝට් කරගන්න තැනක්. ඔයාගේ ෆෝන් එක විකුණ ගන්න තැනක්. ඔයාගේ බයික් එක විකුණ ගන්න තැනක්. ඔයාගේ බිස්නස් එක ප්‍රමෝට් කරගන්න තැනක්. ඔයාගේ රෙෆරල් ලින්ක් ෂෙයා කරගන්න තැනක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඕපදූප කතා කරන තැන නෙමෙයි. මේක ඔයාලගේ හෝම්වර්ක් දාන්න තියෙන ගෲප් එක. ඔයාලගේ ඇනලයිසින් කරද්දි ඇනලයිසින් දාන්න තියෙන ගෲප් එක. ඔයාලගේ ප්‍රොෆිට් කාඩ් දාන්න තියෙන ගෲප් එක. ඔයාලට බැරි දෙයක් ට්‍රේඩින් සම්බන්ධයෙන් තියෙනම් අහගන්න තියෙන ගෲප් එක. මේකේ කොල්ලෝ කෙල්ලෝ ભેදයක් නැහැ ඕන කෙනෙක්ට chat කරන්න පුළුවන්. හරි තාම group එක open කරලා නැහැ. හොඳේ පළවෙනි දවස් 5 වගේ යනකම් open කරන්නේ නැහැ මම group එක. මොකද ළමයි add වෙන නිසා. තව ඉන්නව register වෙන්න. හොඳේ. එතකොට මේක එකතු වෙලා කොල්ලෝ කෙල්ලෝ වැඩ කරන්න ඕන තැනක් නිසා පාළුවට තියෙන තැනකුත් නෙමෙයි. අර මේ බෑ කියන ඒවා කරන්න එපා. පොලිටික්ස් අපිට වැඩක් නැහැ. අරය හොඳද මෙයා හොඳද අර පක්ෂයට දීපු එක අරුත් එක්ක ගහ ගන්නවා. ඒව නම් මේක තියාගන්න එපා. පෞද්ගලික දේවල් කතා කරන්න බෑ. ට්‍රේඩින් සම්බන්ධව දේවල් තමයි ෂෙයා කරගන්න තියෙන්නේ නොලෙජ් එක. හරි. ඔන්න නීති ටික. ඔන්න නීති ටික. මේ නීති වලට එකඟ නම් යස් කියන්න. එකඟ නැත්නම් නෝ කියලා හෙටම සල්ලි ඉල්ලන්න. මාර්තු 23 වෙනකම්. කල් තියෙනවා සල්ලි ඉල්ලගෙන කරුණා කරලා යන්න ඔක්කොම ගියත් කමක් නැහැ. ඔක්කොම ළමයි ටික ගියත් කමක් නැහැ. මම මේ මාසෙ නිවාඩුවක් දාලා කොහේ හරි ට්‍රිප් එකක් යනවා. එක ළමයෙක් හිටියොත් ඌට උගානනවා. කවුරු හරි අකමැති නම් නෝ කියලා මගේ රිෆන්ඩ් ඉල්ලන් සල්ලි ඉල්ලගෙන යන්න 23 වෙනකන් විතරයි. ඉන්පස්සේ සල්ලි ගෙවන්නේ නැහැ. ආයි. හරි. යස්. කාටත් කාගෙනුත් අහන්න නෙමෙයි. මේවට එකඟ නම් එකඟයි නැත්නම් නැහැ. හොඳට වැඩ කරොත් මං ගොඩ දාලා දෙන්නම් වැඩේ. හරි එකඟයිනේ. හරි. ඒ වගේම ළමයි
හොඳට මතක තියාගන්න. ඔයාලා රුපියල් 6500ක් ගෙවනවා මගේ මේ කෝස් එකට මේ පන්ති ඔක්කොටම. full advance කෝස් එකටම. මේ 6500න් ඇත්තටම මට කියන්න 3 දෙනෙක් ඉන්න පවුලකට සතියකට කන්න පුළුවන්ද? අවංක උත්තරයක් දෙන්න. රුපියල් 6500ක් වගේ මුදලකින් සතියක් කන්න පුළුවන්ද ඔයාලගේ ගෙදර? සතියක් කන්න බෑනේ. කවදාවත් බෑනේ. ලංකාවේ ආර්ථිකයේ දැන් තත්ත්වය අනුව ඉස්සර පුළුවන්. ඉස්සර 6500 සති දෙකක් තුනක් කන්න හැකියි ඈ. දැන් බෑනේ. තත්ත්වෙත් එක්ක රටේ ආර්ථික තත්ත්වයත් එක්ක. ලෝක ආර්ථිකයත් එක්ක බෑ. දවස් දෙකක් තුනක් වගේ තමයි. හරි. ඒ වගේම ඒක පැත්තකට දාමු. කොල්ලෙක්ට උඩටයි යටටයි ඇඳුමක් ගන්න පුළුවන්ද 6500 අවුරුදුත් වෙනවා. කියන්න බලන්න හිතලා. කොල්ලෙක්ට පිරිමි කෙනෙක්ට උඩටයි යටටයි ෂර්ට් එකයි කලිසමයි ගන්න බෑනේ. මට නම් බෑ. පිටකොටුවෙන් පුළුවන් ඇති. පමුණුවෙන් හරි. මන් දන්නේ නැහැ. මං කිව්වේ නිකන් ටිකක් ක්වොලිටියක් තියෙන. බෑනේ ගන්න. ඩෙනිම් මේකුත් වෙනවා 5000ක් විතර. කෙල්ලෙක්ට නම් පුළුවන් ඉතින් මේ ගන්නට. කෙල්ලෙක්ට නම් මේකෙන් ගන්න පුළුවන් ගවුන් දෙකක් විතර. බැරිද? ගෑනු ළමයි කියන බලා. පුළුවන්නේ? ගෑනු ළමයිට. ඒත් බෑලු. ඔය ඒත් බෑ මං හිතන්නේ නෑ. ගවුමක් 2000ට අඩුවෙන් ගන්න බැරි කමක් නෑනේ. ගවුමක් 2000ට අඩුවෙන් ගන්න පුළුවන්. මමත් දන්නවා නේ. ඒක නිසා ඒ ගන්න පුළුවන්. පිරිමි කෙනෙක්ට බෑ උඩට යටටයි ඇඳුමක් ගන්න. හරි? හරි අපි අර උදාහරණ පැත්තකට තියමු. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මේක පන්ති පීස් එක ලංකාවේ එක එක ආයතන වල එක එක කෝසස් තියෙනවා 30000යි 40000යි 15000යි 20000යි ඔහොම තියෙනවා. මට අදාළ නෑ. මම එක තැනකම නමක් කිව්වේ නෑනේ. ඒ තැන්වල ස්ටාෆ් එක වැඩි ළමයි. ෆිසිකල් ක්ලාසස් කරන තැන් තියෙනවා. ඒ කියන්නේ ඒ බිල්ඩින් එකට රෙන්ට් එක ගෙවන්න ඕන. කරන්ට් බිල් ගෙවන්න ඕන. තව ඒකේ වැඩ කරන උන්ට පඩි ගෙවන්න ඕන. එතකොට ඒ වගේ ලොකු ගාණක් යනවා. මේකේ ඉන්නේ කවුද? මං විතරයි. මට පඩි ගෙවන්න කවුරුවත් නෑනේ. මට ඩේටා බිල් එක විතරයි. හොඳේ මං ගෙදර ඉඳන් ක්ලාස් කරන්නේ රෙන්ට් එකට කොහෙවත් අරන් නෑනේ. එතකොට මම පොඩි ගාණක් ගන්න එක හේතුවක් ඒක. අනිත් තැන්වල එක එක ගණන් මට වැඩකුත් නෑ. ඔයාලා දන්නවනේ කෝසස් වල. එතකොට මේ වගේ පොඩි ගාණක් ගන්න නිසා මේ පන්ති බීස් එක දෙන දීලා පන්ති එන උන්ට ටික දවසක් ගියාම මේ කෝස් එක මොකද වෙන්නේ? අයියෝ චූටි ගාණක් නේ දුන්නේ. මතකවත් නැති වෙනවා සමහරුන්ට. එහෙම ළමයි ඉන්නවා. පොඩි ගාණක් නෑ ළමයි. මේ පොඩි ගාණක් දුන්නට මෙතන ඔයාලා අන්තිම දවසේ ඔයාලගේ කටින්ම කියාවි. මෙතන 65000ක වගේ කෝස් එකක් තියෙනවා. ලංකාවේ කිසිම තැනක උගන්වන්නේ නැති සිලබස් එකක් උගන්වන්නේ. ඒක වගකීමෙන් කියනවා. ඔයාලා අන්තිම දවසේ ඔයාලගේ කටින්ම මේ ටික කියනවා. මම ඒක දන්නවා. ඒ කියන්නේ මම මේ 6500 ගන්නෙ මම රැයට පැය 3ක් විතර ඔයාලා වෙනුවෙන් ගත කරනවා. මේක උගන්වන්න පැය 3ක් විතර දවසට තියෙනවනේ ක්ලාස් එක. ඒ මහන්සියට සහ ඔයාලගෙන් පොඩි ෆී එකක් ගත්තේ නැතොත් මේක අයාලේ යනවා. ඉගෙන ගන්නෑ. ඔය දෙකටම තමයි මේ වගේ පොඩි ගාණක් ගන්නෙ. හැබැයි මේ පොඩි ගාණ මට මාර වගකීමක්. මගේ හිතේ කොයි වෙලෙත් තියෙනවා මේ බැජ් එක ගොඩ දාන්න ඕන. එතකොට මගේ පැත්තෙන් වෙන දේ මම 100%ක් කරනවාම තමයි. වෙන බැච් වලට ඉගැන්නුවටත් වඩා අලුත් අප්ඩේටස් එකතු කරමින් තමයි උගන්වන්නේ. ඔයාලා ගිහිල්ලා බලන්න ජනුක්ස් ඇකඩමි. ඔයාලා මගේ ක්ලාස් එකට ආවේ අපේ ළමයි සල්ලි හොයන දැකලා නේද? අපේ ළමයි සාර්ථක නිසා නේද? එක්ක අපෙන් ඉගෙන ගනිපු ළමයි ඔයාලට කියන්නේ නැති මෙහෙමයි හොඳයි. එහෙම නේද ආවේ? නැතුව ඔයාලා මෙන්න මේව දැකලා ආවද කවුරු හරි? මෙන්න මේව දැකලා ආපු කෙනෙක් ඉන්නවනේ යර්ස් කියන්න. මම සල්ලි මිටියක් උඩ දානව දැකලා ආවද? මම ලොකු මගේ කායකවත් මගේ කායක පෙන්නලා ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම පෙන්නලා ඔයාලා ඒව දැකලා ආවද? උත්තර කියන්න. මම රත්තරම් බඩුවක් හරි මං ගාව තියෙනවනේ ටිකක්. ඒව පෙන්නලා ඒව පෙන්නලා ඒව දැකලා ආවද පන්ති? මම සල්ලි වීසි කරනවා හරි උඩ දානවා හරි ඒව දැකලා ආවද? කවුරු හරි ඉන්නවද මෙතන එහෙම කෙනෙක්? නෑනේ. ජීවිතේට මේ වගේ ඇඩ් එකක් මගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. මම මේ වගේ ඇඩ් එකක් කවදාවත් කරන්නේ නෑ. මගේ කෝස් එකක් හෝ පන්තියක් ප්‍රොමෝට් කරගන්න ජීවිතේට කරොත් මගෙන් අහන්න මෙන්න සර් ඔහේ කළනේ.
අපිට නෑ කියලා නෑ. මේ වගේ ජීවිතයට ඇඩ් එකක් කරලා නෑ මේ අවුරුදු දෙකටම. හැබැයි මට බැච් ෆුල් වෙන්න ළමයි එන්නේ ඇයි? කෝස් එකේ කන්ටෙන්ට් එක ක්වොලිටි නිසා වගේම 100%ක් මම කැපවීමෙන් උගන්වනවා. මගේ වගකීම ඔළුවේ තියෙන ඔයාලගේ. ඔයාලගේ 6500 වගකීම. එතකොට මගේ පැත්තෙන් විය යුතු දේ මම හරියට කරනවා. ඔබේ පැත්තෙන් වෙන්න ඕන කොටසක් තියෙනවා. A level කරන ළමයි කවුරුත් කැම්පස් යනවද? නෑනේ. A level කරන ළමයිගෙන් සීමිත පිරිසක් තමයි කැම්පස් වලට තේරෙන්නේ. වැඩ කරන හොඳට පර්ෆෝමන්ස් කරන හොඳට වැඩ ටික කරන ළමයි ටික විතරයි. එතකොට සර්ගේ හොඳ නෑ නැතිකම දෙයි නෑ. මම ගියේ කම්බයින් මැත්ස් වලට ජනක අබේවර්ධනගේ. ඇප්ලයිඩ් සයන්ස් වලට මාතර. එයාගේ ක්ලාස් එක රිවිෂන් එකකට එනවා ළමයි 1002 දැන් නම් වැඩි ඉස්සර. ඔන්නේ වගේ මට්ටමක්. මේකෙන් ළමයි 400ක් විතරයි ලංකාවේ කැම්පස් එකට සෙට් වෙන්නේ. එතකොට ළමයි කීයක්ද? ළමයි 800ක් ෆේල් එක වැඩක් හරි. ඔතනින් මැත්ස් ෆේල් ඇති 5500ක් විතර. එතකොට මේක සර්ගේ වැරදක්ද නෑ? මේක මුන්ගේ වැරදක්. වැඩ කරේ නැති හින්දා. මේ පාස් වෙන්නේ කවයයි? හරියට වැඩේ කරපු හින්දා. එතකොට ගුරුවරයාගේ පැත්තෙන් ජනක අබේවර්ධන කියන්නේ දන්නව ඇති මාතරාය නම් මාතරාය ගාල්ලය තංගල්ලය දන්නවා. හරි. ඇප්ලයිඩ් සයන්ස් වලට ආයි සුපිරිම වැඩේ. හරි. එයා වැඩකාරය වුණත් එයාගේ පැත්තෙන් එයා හරියට හැමදේම කරාත් ෆේල් වෙන පිරිසක් ඉන්නවා. පාස් වෙන ප්‍රමාණයටත් වඩා. හරි. එතකොට ඔබටත් මේක එක්තරා විදිය කෝස් එකක් වේවි වැඩ කරේ නැතොත්. අර ෆේල් වෙනකොට ඔයත් යයි. එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මගෙන් ඕන දෙයක් අහගලා දැනගෙන ලස්සනට මේ වැඩේ කරන්න. බැච් 34 තමයි ඔයාලා මාර්තු මාසේ සුබ පතනම කාටත් ක්ලාස් එක ඉවර වෙද්දි ගේමක් ගහන්න පුළුවන් වෙන්න කියලා. හරි? එතකොට ඔන්න උතනින් මේ සෙෂන්ස් නම්බර් 0 ඉවරයි. හරි? මේකෙදි කතා කරේ කෝස් එකේ කන්ටෙන්ට් එක ගැන සහ අපේ නීති රීති ගැන. හරි මොනවා හරි අහන්න තියෙනම් අහන්න ප්‍රශ්නයක්. හරි කෝස් එකේ ගැන හරි මොනවා හරි කන්ටෙන්ට් එක ගැන හරි අහන්න තියෙනම් අහන්න පුළුවන්. හරි. ඒ වගේම මෙන්න මෙහෙම තව දෙයක්ත් තියෙනවා කියන්න. හොඳේ. මෙන්න මෙහෙම තව දෙයක්ත් තියෙනවා. හරිද? දැන් වෙන ක්ලාස් වලට ගිහිල්ලා ආපු අය කෝ බලන්න. වෙන ක්ලාස් වලට හරි කලින් ට්‍රේඩින් කරලා ආපු අය හරි. වෙන ක්ලාස් වලට හරි කලින් ට්‍රේඩින් කරලා ආපු අය හරි කෝ. මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. වෙන ක්ලාස් වලට ගියපු අය කෝ. කලින් ට්‍රේඩින් කරලා නැහැ. account එකක් හදලා තියෙනවා මං. හරි. වෙන ක්ලාස් වලට වෙන කෝස් එකකට ගිහිල්ලා ආපු අය කෝ බලන්න. නෑ මගේ කෝස් එක නෙමෙයි බං අහන්නේ අයියෝ වෙන පන්තියකට ගිහිල්ලා හරි YouTube එකෙන් බලලා හරි ට්‍රේඩින් කරපු අය මෙතන ට්‍රේඩ් එකක් ස්පොට් හරි ෆියුචර් හරි කොයින් එකක් හරි බයි කරලා තියෙන අය ඉන්නවනේ එහෙම අය ඉන්නවා හරි එහෙම අය ඉන්නවනේ එතකොට ඔයාලා යම් කිසි ප්‍රමාණයක් ට්‍රේඩින් ගැන ඇනලයිසින් ගැන ඕව මේව දන්නවා හරි සමහරු හිතන් ඇති අයියෝ මට මේ බේසික් දේවල් නතින් ඕව මොනවයි ඕව නතින් මට ඔහොම හිතන් ඇති හරි හොඳට මතක තියාගන්න ඒ එකක්වත් අදාළ නෑ ඔයා අද ඉඳන් බිඳුව ලෙවල් එකේ හරි බිඳුව ලෙවල් එකෙන් පටන් ගන්න ඒ වගේම මේකත් කියන්න ඕන දැන් ඔයාලට මේ ක්ලාස් එක ගැන සැකයක් එහෙම තියෙනව නම් අනේ කරුණා කරලා පන්ති නම් එන්න එපා. සල්ලි ඉල්ලගෙන රිෆන්ඩ් කරන් යන්න. ඒක හොඳට මතක තියාගන්න. මම උගන්වන දේවල් වල සැකයක් තියෙනවා නම්
මේක කළා හරියයිද? ඔන්න ඕක ඔළුවේ තියෙන පිස්සෝ ඉන්නවා. ඒකයි මේ කියන්නේ. එහෙම කියන්න එපා. අයියෝ මේ ක්ලාස් එකෙන් හරියයිද වැඩේ ගොඩ යයිද? මට පුළුවන් වෙයිද? මට අරය වගේ සල්ලි හොයන්න පුළුවන් වෙයිද? මට BMW එකක් ගන්න පුළුවන් වෙයිද ට්‍රේඩින් කරලා? මට ට්‍රේඩින් කරලා මාසෙට ලක්ෂ 3ක් 4ක් හොයාගන්න පුළුවන් වෙයිද? ඔන්න ඔය වගේ මානසිකත්වයේ පිස්සෝ ඉන්නවා. මං වගේ කරන්න පුළුවන් වෙයි. දැන් මෙහෙමනේ සමහරු හිතන් ඉන්නවා. හරිද? සමහරු හිතන් ඉන්න කතා තමයි මේවා. ඔන්න ඔය වගේ කතා හිතන් ඉන්නවා. මම ට්‍රේඩින් කරලා මේ මාසේ ට්‍රේඩ් ඉගෙනගෙන ලබන මාසේ ට්‍රේඩින් කරලා මගේ ප්‍රශ්න තියෙන මට බයික් එකක් ගන්න ඕන. මට කාර් එකක් ගන්න ඕන මට පුළුවන් වෙයිද? ඔන්න ඔය වගේ මානසිකත්වයේ ඉන්න පිස්සෝ ඉන්නවා. මෙතනත් ඉන්නවාම තමයි. අනේ මගේ පන්තියෙන් එපා. එහෙම කරන්න බෑ. හොඳේ? එහෙම කරන්න බෑ ළමයි. කරුණා කළා සල්ලි ඉල්ලගෙන යන්න හෙටම. හරිද? ට්‍රේඩින් වල හොඳට මතක තියාගන්න ඔයා මම දෙන වැඩත් එක්ක ඔයා මේක පුරුදු නොවුනොත් සදාකල් ට්‍රේඩින් වල ලොස් වෙන මිනිස්සෙක් වෙයි. ට්‍රේඩින් කියන්නේ රිස්කි බිස්නස් එකක්. කවුරුවත් කරන විදියට ට්‍රේඩ් කරන්න බෑ. මම කරන විදියට ඔයාට ට්‍රේඩ් කරන්න බෑ. අත්දැකීම් නැති කෙනෙක්ට. එතකොට මම බිඳුව ලෙවල් එකෙන් පටන්ගෙන ඔක්කොමට සමානම මේව උගන්වන්නේ ඒකයි. ඔයාගේ යාළුවා ට්‍රේඩ් කරන විදිහට ඔයාට ට්‍රේඩ් කරන්න බෑ. එයා හොයන මුදල ඔයාට හොයන්න බෑ. කවදාවත් බෑ. ඔයාගේ අයියා මල්ලි කියන ක්ලාස් එන්නේ අයියා හොයන විදිහට Tamanට කරන්න බෑ. ඔය සිග්නල් පස්සේ දුවන මිනිස්සුන්ගේ ඔළුව ඔය තියෙන්නේ. හරි? ඒ වගේ අය නම් අනේ කරුණා කළා සල්ලි ගෙවල නම් සල්ලි ඉල්ලගෙන යන්න. ඒ වගේ මානසිකත්ව මිනිස්සු එන්න එපා. ට්‍රේඩින් වල සාර්ථක වෙන්න නම් ඔයා මේ මාකට් එකක් කියවන්න. ඇනලයිසින් පාර්ට් එක පුරුදු විය යුතුමයි. නිකන් ඉඳලා සල්ලි එන්නේ නැහැ. මේක පුරුදු වෙන්න සමහරුන්ට මාසයක් යාවි. ඉවර වෙනකොටම සමහරුන්ට වැඩේ ගොඩ. සමහරුන්ට මාස 3ක් යාවි. සමහරුන්ට මාස 6ක් යාවි. ඒ 6ේම ලයිෆ් ටයිම් ක්ලාස් එන්නත් පුළුවන් මගේ. ඕන්න. ආයෙ ඉගෙන ගන්න. හරි පළවෙනි මාසෙන් ගොඩ දා ගන්න කෙනාටත් ඊළඟ මාසෙත් පන්ති එන්න පුළුවන්. ලයිෆ් ටයිම් එන්න පුළුවන් නේ. කොහොම හරි වැඩේ කාලයක් ගිහිල්ලා හරි ගොඩ දා ගන්න. නැතුව මේ එකපාර හසල්ලන්න හිතාගෙන මේකේ නම් එන්න එපා. හැමෝටම කියන්නේ සල්ලි ඉල්ලගෙන යන්න කරුණා කරලා. හරි? මට එහෙම අය පේන්නත් බෑ. හරි? ඒක නිසා කාට හරි සැකයක් හරි මොනවා හරි තියෙනවා නම් සැක කරන්න දෙයක් නෑ. ඔයාලා මෙන්න මේකට යන්නකෝ. සැක කරන්නේ මොකටද? YouTube එකට යන්නකෝ. YouTube එකට ගිහිල්ලා කොහෙන්ද යන්නේ? මගේ channel එකට යන්නකෝ. ඔයාලා සියලු දෙනාට සුබ මේ තියෙන්නේ මගේ channel එක. හරි? මේ channel එකට යන්නකෝ ජනුක් සැකරමි කියලා. මේකට යන්නකෝ. හරි? ඕකට ගිහිල්ලා බලන්න මේ අපේ මගේ official channel එක ගිහිල්ලා බලන්න. ඕපන්ව ඔක්කොම තියෙනවා මේකේ. මේ පහළට බලන්න. මේ ඕපන් තියෙන්නේ තනිකර. සියල්ල තියෙනවා. ගිහිල්ලා බලන්න. එතකොට මේ ලෙවල් එකට එන්න පුළුවන් වෙන්නේ මේ එකපාරින් ආපු ළමයි නෙමෙයි. මේ එකපාරින් ට්‍රේඩින් කරන ළමයි නෙමෙයි. ටික පුරුදු වෙලා මහන්සි වෙලා වැඩේ ගොඩ දාගත්ත මිනිස්සු. එකපාරින් හසල්ලන්න එනවනම් අනේ යන්න වෙන තැනකට. 30000 කෝසස් තියෙනවා ඒවට යන්න. 15000 කෝසස් තියෙනවා ඒවට යන්න. ෆිසිකල් ක්ලාසස් තියෙනවා ඒවට ගිහිල්ලා වාඩි වෙලා පොඩි කාලේ වගේ ඉගෙන ගන්න. ඒවයි තේත් දෙනවා. උදේට තේ එකක් දෙනවා. ලන්ච් එක දෙනවා. ඊට පස්සේ ආපහු එන හවසට තේ එකක් දෙනවා. ඔය ෆිසිකල් ක්ලාසස් වල. තේ බිබී ඉගෙන ගන්න පුළුවන්. හරි 30000ක් විතර ගිහිල්ලා ඉගෙන ගන්නකො. කරන්න පුළුවන්ද බලන්න. හරි. ඒක නිසා ඒ මොහොකට ගියත් හොඳට මතක තියාගන්න මොන ලෝකෙ ගියත් අඟහරු වලට ගිහිල්ලා ට්‍රේඩින් ඉගෙන ගත්තත් ට්‍රේඩින් එන්නේ නෑ ඇඟට. කොහොමද එන්න ඕන ඇඟට? ඔයාලම කියන්න. ඔයාලා මේකෙන් ගොඩ වැටි යන්න නම් මොකද්ද කරන්න ඕන? ඔයාලගෙන් උත්තරයක් ඕන.
අඟහරු වලට ගිහිල්ලා ට්‍රේඩින් ඉගෙන ගත්තා පිටසක්වල ජීවියෙක්ගෙන්. මොකද්ද? ඔයා කරන්න ඕන මේකෙන් ගොඩ යන්න නම්. අංක 1. අද වෙලාව ගියා වැඩි. නෑ හරියට ඉගෙන ගත්තත් වැඩක් නෑ. මොකද්ද? අනිවාර්යෙන් දෙන වැඩ ටික කළා මාකට් එකේ ප්‍රැක්ටිස් වෙන්න ඕන. පුරුදු විය යුතුයි. ඉගෙන ගන්න හරියට මාකට් එකේ පුරුදු වෙන්න අත්දැකීම් ලබාගෙන ට්‍රේඩ් කරන්න. ඔන්න ස්ටෙප් 3 ඕනනම් ලියා ගන්න. පළවෙනි එක ඉගෙන ගන්න. ඒක පුරුදු වෙන්න. ඊට පස්සේ ඒක ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න. ඉගෙන ගන්න එක කොටසක් විතරයි මේකේ. හොඳට මතක තියාගන්න. මම කොච්චර පණ දමාගෙන ඉගෙනුවත් ට්‍රේඩ් කරන්න පුළුවන්ද තනියෙන්? බෑ. ඔබ මම දෙන වැඩ ටික කරේ නැතොත් ඔබ මාකට් එකේ තනියෙන් ඇනලයිස් නොකරොත් ඒ උගන්නපු දේවල් වලින් ප්‍රයෝජන ගත්තේ නැතොත් මාකට් එකේ ඔයා ඔන්න දැන් අද පන්ති එනවා ඉගෙන ගන්නවා හෙට එනවා ඉගෙන ගන්න ඔහොම දවස් 30 යනවා ට්‍රේඩ් කරන්න පුළුවන්ද? පුළුවන් වෙයිද? මට කියන්න බෑ ඇත්තටම බෑ. හරි? අර ඉස්කෝලේ පාඩම් වගේ නෙමෙයි. තමන්ගේ මහන්සිය තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ඒ ටික හරියට කරන්න. හරි? මාකට් එකේ වැඩ කරනවා, ඇනලයිසින් කරනවා, හෝම්වර්ක් ටික කරලා දානවා. වැඩේ කොට දාලා දෙන්නම් මාසයක් තුල. හරි. ඔතනින් මේ සෙෂන් එක ඉවරයි. thank you. හරි? පැහැදිලි නේ හැමෝටම?